අයිබෝන් ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා DJI drones ගැන. ඔයගොල්ලෝ මේ විදිහට දන්නවා DJI ලා අලුතෙන්ම රිලීස් කරපු drone series එක මොකක්ද කියලා. ඒ තමයි මේ තියෙන DJI Lito series එක. සීරිස් එක ඒගොල්ලෝ රීසන්ට්ලි ලොන්ච් කරේ ගොඩක් බිගිනර් ලෙවල් එකේ එහෙම නැත්නම් එන්ට්‍රි ලෙවල් එකේ ඩ්‍රෝන් සීරීස් එකක් විදිහට. DJI Lito ඔයාට ගත්තොත් එහෙම මේ වගේ ස්ටෑන්ඩඩ් එඩිෂන් එකක් තියෙනවා. ඊට පස්සේ Flymo combo එකක් තියෙනවා. DJI Lito X1 කියන version එක RC2 remote එකක් එක්ක Flymo combo version එකක් විදිහට එනවා වගේම DJI Lito X1 එකේ Flymo combo plus version එකකුත් ඒගොල්ලෝ රිලීස් කළා තියෙනවා. ඉතින් මේ Lito 1 සහ Lito X1 කියන version දෙකේ තියෙන මේන්ම ඩිෆරන්ස් එක තමයි Lito 1 එක ඔයගලන්ට එන්නේ half inch sensor එකක් එක්ක. ඊට පස්සේ Lito X1 කියන එක 1.1 inch sensor එකක් එක තමයි රිලීස් වෙලා තියෙන්නේ. ඊටත් අමතරව X1 කියන version එකට internal storage එකක් එනවා 42GB සහ මේක low profile shoot කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් Lito 1 එකට internal storage එකක් එන්නේ නැහැ. ඔයාලට micro SD card එකක් use කරන්න වෙනවා. ඉතින් මේ Lito 1 version එකේ 4K video support කරනවා 4K 60 වෙනකන්. ඒ වගේම Lito X1 එක 4K HDR support කරනවා. දෙකම 100 fps shoot කරන්න පුළුවන්. ඉතින් drone එකේ ඔයගොල්ලෝ බලන අනිත් විශේෂම දේ තමයි flight duration එක කොහොමද කියලා. ඉතින් මේ standard battery එකක් පාවිච්චි කරලා Lito version එකක් ඔයාට විනාඩි 36ක් fly කරන්න පුළුවන්. ඊටත් අමතරව plus version එකේදී ඔයාට විනාඩි 52ක් වෙනකන් හැකියාව තියෙනවා මේ drone එක fly කරලා බලන්න. ඉතින් මේ දේවල් ටික තමයි basically කතා කරන්න තියෙන Lito series එක ගැන. ඉතින් අපි ටක් ගාලා Lito drone එකක් unbox කරගෙන බලමු appearance එක මොන වගේද සහ මොනවාද product include වෙන්නේ කියලා box එකේ. ඉතින් Lito series එකේ අද අපි unbox කරන්නේ DJI Lito 1 කියන version එකේ ස්ටෑන්ඩඩ් එඩිෂන් එක. ඉතින් බොක්ස් එකේ ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා අල්ට්‍රා ලයිට් කියලා. ඒ කියන්නේ ගොඩක්ම ලයිට් ඩ්‍රෝන් එකක් විදිහට තමයි මේ සීරීස් එක එළියට එන්නේ. ග්‍රෑම් 249කින් තමයි මේකේ weight එක මෙන්ෂන් කරලා තියෙන්නේ. ඉතින් බොක්ස් එකේ පිටිපස්සේ ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා in the box DJI Lito drone එක, ඊට පස්සේ flight battery එක, remote control එක, RC කේබල් දෙකක් එනවා. ඊට පස්සේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක්, ස්පෙයා ප්‍රොපලර්ස් and manuals ටික තමයි මේ පොඩි බොක්ස් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඊටත් පස්සේ ස්පෙસિෆිකේෂන් ගැන බොක්ස් එකේ මෙන්ෂන් කරලා තියෙනවා omnidirectional obstacle sensing fearless flight කියලා. ඒ කියන්නේ sensors තියෙන නිසා ඔයාලට fly කරන්න පුළුවන්. obstacle මග ඇරලා කිසිම ප්‍රශ්නයක් නැතුව fly කරන්න හැකියාව තියෙනවා beginner කෙනෙක් වුණත්. ඊටත් පස්සේ active track 360 වගේම easily unlock cinematic shots කියලා මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් අපි ඒක try කරලා බලමු outdoor shoot එකකදී කොහොමද cinematic shots ගන්න කියලා. 4K video, ඊට පස්සේ brilliant imaging, under 249 grams, lightweight and portable. ඒක තමයි මේකේ තියෙන ලොකුම ෆීචර් එක. ඒ කියන්නේ ග්‍රෑම් 249ට අඩුවෙන් travel කරන්න තියෙන හොඳම drone එක විදිහට තමයි ඒගොල්ලෝ මේ DJI Lito series එක release කරලා තියෙන්නේ. ඊටත් අමතරව මේකේ mention කරලා තියෙනවා extendable flight time and extendable fun කියලා. ඉතින් අනිවාර්යයෙන් මේ drone එක අනිත් beginner drone වලට වඩා සෑහෙන flight time එකේ වෙනසක් තියෙන්න ඕනේ. අපි ඒක fly කරලා බලමු කොහොමද duration එක කියලා. ඉතින් අපි ටක් ගාලා unbox කරගමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. බොක්ස් එක මේ විදිහට පැත්තකින් තිබ්බට පස්සේ මෙන්න මේ විදිහට ඩ්‍රෝන් එක තියෙනවා. සෑහෙන පොඩි ඩ්‍රෝන් එකක් උලන්න සයිස් එක පේනවා. ඉතින් මේ palm size එකටම compact size එකක් තියෙන්නේ. travel කරන්න නම් idealම ඩ්‍රෝන් එකක් වෙයි මේක. ultra light 249 gram කියලා මෙතනත් mention කරලා තියෙනවා. ඉතින් අපි ඩ්‍රෝන් එකේ තියෙන මේ gimbal cover එක remove කරගමු. gimbal cover එක remove කරගත්තට පස්සේ මේ විදිහට propellers ටික අපි දිග අරගන්න පුළුවන්. arms හතර දිග අරුණාට පස්සේ drone එක automatically on වෙනවා. ඉතින් මෙන්න මේ වගේ size එකක් තමයි තියෙන්නේ. මෙතන arm එකේ Lito 1 කියලා mention කරලා තියෙනවා. ඉතින් drone එකේ outer look එක මේ වගේ තමයි තියෙන්නේ. sensors දෙකක් එන නිසා ඔයාලට 360ම cover වෙනවා. ඊට පස්සේ power button එක මෙතන එනවා. Type C port එකත් එක්කම micro SD card port එකක් තියෙනවා. මේ ඩ්‍රෝන් එකේ ප්‍රොප්ලර්ස් මෙහෙම ප්‍රෙස් කරලා රිමූව් කරන්න බෑ. ස්ක්‍රූ එකකින්ම තමයි ප්‍රොප්ලර්ස් රිමූව් කරගන්න වෙන්නේ. ඉතින් ඩ්‍රෝන් එක ටිකකට මේ විදිහට පැත්තක තියලා ඊට පස්සේ අපි මේ බොක්ස් එකේ එන අනිත් දේවල් ටික පොඩ්ඩක් එළියට අරන් බලමු මොනවද එන්නේ කියලා. එක්ස්ට්‍රා ප්‍රොප්ලර්ස් තියෙනවා. Type C to lightning cable එකක් තියෙනවා. ස්ක්‍රූ ඩ්‍රයිව් එක තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා RC entry remote එක.
ඊට පස්සේ මේ වගේ පේපර්වර්ක්ස් ටිකකුත් ඇතුළේ තියෙනවා. ඉතින් ඩ්‍රෝන් එකේ අන්බොක්සින් එකෙන් පස්සේ අපිට ඒ දේවල් ටික තමයි කතා කරන්න තිබ්බේ. ඉතින් මේකේ අවුට්පුට් එක සහ මේක වින්ඩ් එකට කොච්චර ඔරොත්තු දෙනවද, ඊට පස්සේ 15 කිලෝමීටර්ස් ඩියුරේෂන් එක, ඒ වගේම මේකේ තව මොනවාද විශේෂ දේවල් කියලා අපි මේක සෙටප් කරගෙන ෆ්ලයි කරන ගමන් කතා කරමු. එහෙනම් යමු ෆ්ලයි කරන්න. ඉතින් අන්බොක්සින් එකෙන් පස්සේ අපි ලිටෝ ඩ්‍රෝන් එකක් අරගෙන අවුට්ඩෝර් ඒරියා එකකට ආවා. පොඩ්ඩක් මේක ෆ්ලයි කරලා බලන්න කොහොමද මේකේ ස්ටැබිලිටි එක, ඊට පස්සේ ෆ්ලයින් ටයිම් එක, ඊටත් පස්සේ කොහොමද වීඩියෝ ක්වොලිටි එක සහ වින්ඩ් එකට මෙයා කොහොමද ඔරොත්තු දෙන්නේ කියන දේවල් ටික ට්‍රයි කරලා බලන්න. ඉතින් ටක් කරලා ෆ්ලයි කරලා බලමු කොහොමද අවුට්පුට් එක කියලා. ඉතින් මේ අලුතෙන්ම රිලීස් වෙච්ච ලිටෝ ඩ්‍රෝන් එකේ සයිස් එක ඔයගලන්ට පේනවා ඉතින් මෙන්න මේකේ පොඩි සයිස් එකක් තියෙනවා. ඒ වුණාට මේකේ බැටරි ලයිෆ් එක 36 මිනිත්ස් තියෙන නිසා ඇත්තටම 15 කිලෝමීටර්ස් ෆ්ලයි කරන්න පුළුවන්. මොකද ඒ වගේ ඩිස්ටන්ස් එකක් යවන්න හොඳ බැටරි එකක් තියෙන්න ඕන නිසා. ඉතින් අනිත් ඩ්‍රෝන් වලට සාපේක්ෂව හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා. ඔයා ප්ලස් වර්ෂන් එක ගන්නවා නම් විනාඩි 52ක් වෙනකම් ෆ්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පැයක් වගේ කාලයක් ඇතුළත මේ ෆ්ලයි කරන්න පුළුවන් ඩ්‍රෝන් එකේ. ඉතින් ඔයා මේ ලිටෝ වර්ෂන් දෙකෙන් කොයි එකද ගන්න කියලා හිතනවා නම් පොඩි ටිප් එකක් දෙන්නම්. ඒ කියන්නේ ඔයා නිකන් බිගිනර් කෙනෙක් වගේ නම්, ඒ කියන්නේ ෆස්ට් ටයිම් ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න හිතන ඉන්නවනම් සහ ඔයාගේ නිකන් හොබි එකක් විදියට ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න හිතන් ඉන්නවනම් ඔයාට මේ ලිටෝ 1 වර්ෂන් එක හොඳයි. ඉතින් ඔයා ක්‍රියේටර් කෙනෙක් නම්, ඔයා vlogging කරනවා නම්, ඒ වගේ ක්‍රියේටිව් කන්ටෙන්ට් කරන්න ඩ්‍රෝන් එකක් පර්චේස් කරන්න හිතන් ඉන්නවනම් ඔයා ලිටෝ X1 එක තෝරගන්න. මොකද ඒකේ සෙන්සර් සයිස් එක ලොකු නිසා සහ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකත් එක්ක ඩීලොක් ෂූට් කරන්න පුළුවන් වගේ ක්‍රියේටර් කෙනෙක්ට ඕන කරන දේවල් තියෙන නිසා ලිටෝ X1 ඩ්‍රෝන් එක ඔයාට තෝරගන්න පුළුවන්. ඒ වගේ වැඩවලට. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ, ඔයා ඩ්‍රෝන් එකක් පර්චේස් කරනකොට අනිවාර්යයෙන්ම ඒක TRCSL MOD and Civil Aviation approved ඩ්‍රෝන් එකක්ද කියලා චෙක් කරලා බලන්න අමතක කරන්න එපා. ඉතින් ග්ලෝබලි මේ වගේ අලුත් ප්‍රොඩක්ට් එකක් රිලීස් වෙද්දී ලංකාවේ ඉන්න ඔයාලට කැමරල් එකේ අපි අනිවාර්යයෙන්ම අන්බොක්සින් වීඩියෝ එකක් වගේම මේ වගේ ස්පෙක් ගැන කතා කරන වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ළඟදීම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්.